බලන්න එන්න එනංගේ මාව කයින් කියන්න දන්නේ. කියන්න. Let's අදත් මෙයා මේ කෑමක් හදන්න අරගෙන අද මොනවද මේ හදන්න ඔය? දෝසි මාමගේ කැරමල්. දෝසි මාමාගේ. ඔන්න අපේ සීදේවි දෝසි මාමාගේ කැරමල් පුඩින් හදන්න අරගෙන තියෙනවා. අපි අපිට දැකලා අතරම ආසෙ දුනා. මොකද අපිට පේරාදිනී යන්න බැහැනේ දෝසි මාමාගේ කැරමල් පුඩින් ගන්න. ඉතින් ඔන්න සීදේවි මටයි අපේ පවුල කට්ටියටයි ගන්න. ඉතින් දෝසි මාමාගේ කැරමල් පුඩින් හදනවා. හැබැයි නම කොපි කරන්න බෑ. අපි මේ විකුණන්න නෙවෙයි. අපි මේ විකුණන්න නෙවෙයි හදන්නේ යාළුවනේ. මේ මම ඇත්තටම කන්න ආසයි කියලා කිව්වා. ඉතින් ඔන්න අපේ සීදේවි හදනවා. විතර ගඩනවා මෙයා. ඔන්න උඩේ හටලා ඉන්න ඕනේ අපිට විසික් කරන්න. සා දෝසි මාමාගේ කැරමල් පුඩින් හැදේවා. දෝසි මාමාගේ පුඩින් හැදේවා. අනේ යාළුවනේ අපි මිල්ක් මේඩ් එක වව් ලස්සන සුබ දිශාව සුබ දිශාව බලලා දකුණු දිශාව බලලා දාන්න. වව් දෝසි මාමම තමයි. දෝසි දුව. ඔන්න යාළුවනේ අපේ සීදේවි ඔන්න කැරමල් පුඩින් එක සාර්ථක ලෙස හදලා තියෙන්නේ. දැන් බලමුනේ. ඔන්න ටටා දෝසි මාමාගේ කැරමල් පුඩින් වව් යාළුවනේ ලස්සන. අර ඔය කැණි ටික දාන්න එහෙම තියන්න. එක් කරන්න තියෙන. ආවෙලා උඩ ටික. කොහෙන්ද අපි? මේ ආකාරය යාළුවනේ මෙතන පැණි. කොහමද අපේ කැරමල් පුඩින් දෝසි මාව විතරනේ අපිටත් පුළුවන්. හදන්න. ඔන්න යාළුවනේ අපි හදපු රසම රස කියලා ගිලින්න එපා. අර කියන ගමනුත් කියලා ගිලින්න. ඔන්න අපේ සීදේවි අස්සන දෙයක් කියලා දැන් පෙන්නම් බලන්න පෙන්නම් බලන්න. පෙන්න. එනංගේ මාව කයින් දන්නේ. කියන්න. Let's make caramel pudding. ඔන්නම තමයි යාළුවනේ අපේ අද කැරමල් පුඩින් එක හැදුවේ. ඉතින් ඔන්න මම නිසා අපේ සීදේවි හොඳ කැරමල් පුඩින්ක් හැදුවා. මේ තාඩියෙන් නහවල කැලක් කපන්න ඔන්න. රස්නේ තමයි. රහයි. රහයි තමයි. මං හදුවම රහයි තමයි. ඒ මට හිතාගන්න මෙක්සිකාට කොහොමද හැදුවේ කියලා. යාළුවනේ පුදුම රහක් තියෙන්නේ. මම ඇත්තටම හිතුවේ නෑ අපි මෙච්චර රහට මේක හදන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔන්න අපිත් කොහොම හරි හිතුවේ නෑ. ඇත්තටම මම හිතුවේ නෑ. මම හිතුවා. මේ මාරහයිය. අර හලන්න බා. යාළුවනේ මාරහයි. ඔන්න ඕව තමයි අපේ සීදේවි කියලා මම අසයි කියන හැම කෑමම හදලා දෙනවා. එහෙනම් අද ඔය තමයි අපේ vlog එක. බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා try කරලා බලන්න. රසම රස කැරමල් පුඩින්